හායි කොහොමද ඔයාලට? අපි සිරිපාද අඩවියේ සුන්දරත්වය බලමුද? අපි සිරිපා කරුණාකරේ රත්නපුර පලාබද්දර පාරේ. මේ පාර කැලයක් මැදින් යන්න තිබ්බ නිසා හරිම ලස්සනයි. ඒ වගේම පිරිසිදුයි. හවස 5 වගේ වෙද්දි මීදුම් පාන්න පටන් ගත්තා. එතකොට නම් මාරම වයිබ් එකක් තිබ්බේ. ඈතින් ගස් අතරින් උඩුමළුවේ ලයිට් පෙනෙද්දි අපි හරි ආසාවෙන් බලාගෙන ගියා. සුද්ද ලෙසින් නීති ගත බබලන්නේ සුද්ද ඇතා පිටවද වැඩ ඉන්නේ බුද්ධ මේ ශාසන දිනු කරන්නේ සුද්ද සමන් දෙවියෝය වඩින්නේ සුද්ද සමන් දෙවියෝය වඩින්නේ. අපි උඩ ඉඳන් බලද්දි පහළ පෙනුනේ මේ විදිහට. බාල අලි ඇතු පිටිනි වඩින්නේ ලොව සෑම අනසක නිති පවතින්නේ සෑම කාල සිරිපාද තේව කරන්නේ සමනෝල එසුමන දෙවියෝ වඩින්නේ සමනෝල එසුමන දෙවියෝ වඩින්නේ. ඉරසේවේ බලලා රත්නපුර පාරෙන් පහළට බහිද්දි මෙන්න මේ සමපාද ත්‍රිකෝණයක් වගේ පේන හේවණල්ලක් දැක ගන්න පුළුවන් වුණා. බහිනකොට හම්බෙන පළවෙනි අම්බලම ළඟින් තියෙන ෂෝට් කට් එකෙන් අපි හැටන් පාරට මාරු වුණා.